අයිබෝන් අද 2025 පෙබරවාරි මාසේ 16 වෙනිදා එපිසෝඩ් එක පටන් ගන්න ඉස්සෙල්ලා අපිට පුංචි කාරණා දෙකක් ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙනවා. ඊයේ මම මගේ ගෙවල් ළඟ ටවුමෙන් ඔය වඩේ කරත්ත තියෙන්නේ. වඩේ කරත්තකට ගිහිල්ලා මේ වඩේ රුපියල් 100ක ගත්තා. දැන් වඩේ රුපියල් 100ක් ගත්තාම අපිට එක්කෝ අර පොලිතින් බෑග් එකක දාලා දෙනවා නැත්නම් කඩදාසි බෑග් එකක දාලා නේ දෙන්නේ ඒවා. මට දුන්න කඩදාසි බෑග් එක මම ඉතින් මේ ඇවිල්ලා වඩේ ටික කන ගම මම නිකන් මේ කඩදාසි බෑග් එකේ මොකද තියෙන්නේ කියලා නිකන් කියවුවා. කියවනකොට ලංකාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක ඇප්ලිකේෂන් එකක් එන තමන්ගේ එන ගනුදෙනුකාරයන්ට දෙන ඇප්ලිකේෂන් එකක් තමයි ඒ කවරේ print එකේ තිබුණේ. ඒක තියෙන්නේ application for a fixed deposit කියලා. ස්ථීර තැන්පතුවක් සඳහා අයදුම් කිරීම කියන කාරණාව තමයි තියෙන්නේ. මම ඉතින් ඒක දිගටම පොඩ්ඩක් කියවගෙන ගියා. කියවගෙන ගිහිල්ලා බලනකොට ඒකේ තියෙනවා ඒ අයදුම් කරපු පුද්ගලයාගේ නම, එයාගේ ඇඩ්‍රස් එක, ඊමේල් ඇඩ්‍රස්, එතකොට එයාගේ මොබයිල් නම්බර් එක, එයා කොච්චර මුදලක් තැන්පත් කරනවද, ඒ මුදල කොච්චර කාලයකටද, මේ කස්ටමර්ගේ සම්පූර්ණ නම සියල්ලම තියෙනවා මේකේ. ඊට පස්සේ මම කරේ මේ කස්ටමර් මේ පුද්ගලයාගේ දුරකථන අංකයට මම නිකන් කෝල් එකක් දුන්නා. කෝල් එකක් දීලා ඇහුවාම ඔව් එම පුද්ගලයා මේ කියන ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයේ ස්ථීර තැන්පතුවක් එයාට තිබිලා තියෙනවා. එයාගේ සියලු පෞද්ගලික තොරතුරු මට හම්බ වෙනවා. ඒ කියන්නේ බොහොම වැදගත් තොරතුරු සුවිශාල ප්‍රමාණයක් මට හම්බ වෙනවා. කඩල කරත් එක ඒ කඩල විකුණන ඒ වෙළඳ මහත්මයා ගාව තිබිලා. මට කියන්න ඕනේ මේකයි. කාරණාංක එක අපි මේ මූල්‍ය ආයතනයත් එක්ක මේ දවස්වල ඒ සම්බන්ධයෙන් අපි කතා කරගෙන යනවා. අපි හෙට ඒක සම්බන්ධයෙන් සවිස්තරාත්මකව ඔවුන් සමග සාකච්ඡා කරනවා. කාරණාංක දෙක ඔබගේ සියලුම පෞද්ගලික දත්ත මේ ආකාරයට මේ ආකාරයේ මේ ආයතන හරහා මේ විදිහට එළියට යන්න පුළුවන්. මට දැන් මේ ඇප්ලිකේෂන් එකේ තිබෙන මම මේ පුද්ගලයාගේ ඒ අයදුම්කරුගේ නම කියන්නේ නැහැ. එම අයදුම්කරුගේ දුරකථන අංකය හරහා මම ඔහුව කෙලින්ම සම්බන්ධ කරගන්නවා. දැන් ඔහු මං මුලින්ම කතා කරාම ඔහු ටිකක් සැක සහිත විදිහට තමයි මට අහුම්කන් දුන්නේ. නමුත් මම ඔහුට මේකේ ෆොටෝස් දෙකක් අරගෙන මම ඔහුට WhatsApp කළා. ඔහු ඊට පස්සේ මාත් එක්ක මේක සම්බන්ධයෙන් කතා කළා කොහොමද හම්බුනේ කින්ද මන්ද කියන කාරණාව. ඔහු ඒ සම්බන්ධයෙන් හෙට මේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනය සමග ඔහු කතා කරාවි. අපි ඔවුන් මෙම මූල්‍ය ආයතනය මේ කියන මේ පුද්ගලයාගෙන් සමාව ගැනීම සහ ඉදිරියට මෙවැනි ආකාරයේ පෞද්ගලික දත්ත සමාජයට නිදහස් කරන්න නිදහස් නොකිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනී කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම ගත්තේ නැතොත් අපි අනිවාර්යෙන් මේ මූල්‍ය ආයතනය මොකක්ද කියන එක අපේ YouTube නාලිකාව හරහා කියනවා. අපිට කියන්න ඕන අනිත් කාරණාව තමයි ඕගොල්ලෝ අපේ මේ එපිසෝඩ් එක අහන ඕගොල්ලන්ටත් මූල්‍ය ආයතනත් එක්ක ගනුදෙනු ඇති, ණය අරන් ඇති, ස්ථීර තැන්පතු ඇති, විවිධාකාර වෙච්ච මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරගෙන ඇති. ඔබ ඒ ගනුදෙනු කරන ආයතන වලින් ඔබ අනිවාර්යයෙන්ම සුරක්ෂිතභාවයක් ලබා ගත යුතුයි. ඔබගේ පෞද්ගලික දත්ත මේ සාමාන්‍ය සමාජයට නිකුත් වීම වළක්වා ගැනීම සඳහා. මොකද මෙම දත්ත භාවිතා කරලා තවත් කාට හරි කෙනෙකුට පුළුවන් ඔබ ඕනනම් බ්ලැක්මේල් කරන්න. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන එක තමයි අපේ පළවෙනි කාරණාව. අපේ දෙවෙනි කාරණාව තමයි අපේ ලාස්ට් එපිසෝඩ් එකේ අපි කතා කරා පියුමි හංසමාලිගේ පුතා ගැන. දැන් පියුමි හංසමාලි ආගේ පුතා ගැන සමාජ මාධ්‍යවල Facebook එකේ යම් කිසි සටහනක් කරලා තිබුණා. මගේ පුතා ඒ සවල් කේස් එකට සම්බන්ධයක් නැහැ. පොඩියට හිටියට වට්ට වගේ හිටියට පැන ඒක බේරන්න තමයි හදන්නේ කියලා. පියුමි හංසමාලියාගේ පුතාගේ ෆොටෝ එකකුත් එක්කම තමයි මේ සියල්ල දාලා තිබුණේ. ඊට පස්සේ දවසේම පියුමි හංසමාලියාගේ පුතා රාජගිරිය කළුපලුවාව නේද? ඒ පැත්තේ පුද්ගලයෙකුට හෙල්මට් එකකින් පහර දෙන වීඩියෝවක් එළියට එනවා. ඔව් අපිට කියන්න තියෙන්නේ පියුමි හංසමාලිට බොහොම ස්තුතියි වාගේ පුතාව කවුද කියන එක මේ Facebook කරහා අපිව දැනුවත් කළාට. මොකද වාගේ පුතත් බේබි නෙමේ. වාගේ පුතත් අර සවල් පාර ගහපු එකා වගේම වාගේ පුතත්
තවත් වැඩිමහල් පුද්ගලයෙකුට හෙල්මට් එකෙන් පහර දෙන්න ඒ විදිහට පහර දෙන්න පුළුවන් ඒ අපත ගති ලක්ෂණ තියෙන තවත් පුතෙක් තමයි. ඔය අපිව දැනුවත් කළාට බොහොම ස්තුතියි. මොකද ඔයාගේ පුතාව දැක්කොත් අපිට අයින් වෙලා පයින් යම පුතී තමයි. අපිට පැත්තකටලා පාඩුවේ යන්න පුළුවන්. මොකද ඔයාගේ පුතත් සතා කියන එක තමයි. ඒ හෙල්මට් පහර ගහණේවෙන් අපි දැනගත්තේ ඔයාගේ උදව්වෙන්. අපි ඔයාගේ පුතා කවුද කියලා හරියට දැන් රූපේ දන්නවා. ඒ හින්දා අපි පරිස්සම් වෙන්නම්. ඊට පස්සේ බොහොම ස්තුතියි පියුමි හංසමාලි. අද අපේ මාතෘකාවට එන්න ඉස්සෙල්ලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ channel එක subscribe කරන්න. ඔයගොල්ලන්ගේ subscription එක අපිට ගොඩක් ලොකු support එකක්. අපි දැන් හැමෝම දන්නවා නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඊයේ දිනේදී වෙඩි තබා ඝාතනය කරනවා යම්කිසි කණ්ඩායමක් විසින්. දැන් මේක සිද්ධ වෙන්නේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට කියන විදිහට මීටර 800ක් පමණ දුරකින් කියලා තමයි කියවෙන්නේ. කෙසේ හෝ වෙඩික්කරුවන් මෙම ඝාතනය සිද්ධ කරලා කිසිම හානියක් නැතුව පලා ගොස් තිබෙනවා. ඔවුන් පලා යන අතරතුරේ තවත් මෝටර් බයිසිකලයකුත් යට කරගෙන එතරම් නවත්තන්න නැතුව ඔවුන් ගිහිල්ලා තියෙනවා. දැන් මේ වෙනකොට මෝටර් රථයක් සොයාගෙන තිබෙනවා. මෙම වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරුවන් පැමිණි වාහනය හැටියට. නමුත් මේ වනකොට එය ගිනි තබා විනාශ කරලා තිබෙන්නේ. රස පරීක්ෂක වාර්තාවකින් අනතුරුව තමයි අපි දන්න විදිහට මේක නිශ්චිතවම එම වාහනයද කියන එක හොයාගන්න පුළුවන් වෙන්නේ. දැන් ලංකාවෙත් ඔය වාහනය ඔයගේ අපරාධවල සම්බන්ධ වාහන ගිනි තියෙන ට්‍රෙන්ඩ් එකක් ඉදිරියට එන්න පුළුවන්. මොකද අපි දැකලා තියෙනවා විදේශ රටවල සාමාන්‍යයෙන් ඔය වගේ අපරාධ සිද්ධ වුණාම වාහන ගිනි තියෙනවා. අපිට තේරෙන විදිහට ඒ සාක්ෂි විනාශ කිරීම සඳහා තමයි එම වාහන ගිනි තියන්නේ. මම හිතන්නේ ඇඟිලි සලකුණු පවා විනාශ කිරීම සඳහා තමයි මේ දේ කරන්නේ. දැන් ලංකාවෙත් මේ වාහනය මේ විදිහට ගිනි තියලා වාහනයක් ගිනි තියලා විනාශ කරලා තිබෙනවා. රස පරීක්ෂක වාර්තාවෙන් පස්සේ බලමු මොකක්ද මේ වාහනය කියලා. දැන් හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා මේ නීතිඥවරයා පාතාල නායකයෙක්ගේ නීතිඥවරයෙක් හැටියට ඔහුගේ සේවය සැපයුවා කියලා. ඔහු ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක්. ඉතින් ඔහුට හැකියාව තිබෙනවා. ඔහු කැමති තමන්ගේ ක්ලයන්ට් තෝරගන්න නීතිඥවරයාට ඒ නිදහස තිබෙනවා. අනික ඒක අපරාධකරුවෙක් යයි සැක කරන පුද්ගලයෙකුටත් අයිතිවාසිකම තිබෙනවා. තමන්ට නීතිඥ සහාය ලබා ගැනීම ඒ ව්‍යවස්ථාවෙන්ම තිබෙන පහසුකමක්. ඉතින් එම පහසුකම අපරාධකරුවන් හැටියට සැක කරන පුද්ගලයන්ට ලබා ගන්නවා. ඒකම නීතිඥවරුන්ටත් තමන්ගේ ක්ලයන්ට් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිවාසිකම තිබෙනවා. දැන් හැමෝටම තිබිච්ච ප්‍රශ්නය මේ අපරාධකරුවන් වෙනුවෙන් ඔහු පෙනී සිටින නීතිඥවරයෙක් කියලා. ඒ හින්දා කාටවත් ඒ සම්බන්ධයෙන් ඔහුට ඇඟිල්ල දික් කරන්න හැකියාවක් නැහැ. ඔහුට ඒ අයිතිවාසිකම අපේ රටේ ව්‍යවස්ථාවෙන්ම සලසා තිබෙන දෙයක්. ඔහු වැරදි කියලා කියන මහත්තුරුත් තමන් වැරද්දක් කරන තාක් කාලයක් තමයි ඔය කතන්දරේ තියෙන්නේ. තමන් වැරද්දක් කළොත් දින එක කවදා හරි දවසක අපි ප්‍රාර්ථනා කරන හැම වැරදි කරන්න එපා කියලා මිනිස්සුන්ට. නමුත් වැරදි සිද්ධ කළොත් අනිවාර්යයෙන්ම නීතිඥ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍යම වෙනවා. දැන් මේ කියන විදිහට ඔහු එක් පාතාල නායකයෙක් වෙනුවෙන් පෙනී සිටලා ඊට පස්සේ ඔහුට ප්‍රතිවිරුද්ධ පාතාල නායකයෙකු වෙනුවෙනුත් පෙනී සිටියාය කියන ඒ හේතුව මත ඔහුව ඝාතනය කළා කියන එක තමයි මේ සමාජයේ කතා බහට ලක්වන්නේ. නමුත් පොලිසිය තාමත් ඒ සම්බන්ධයෙන් කිසිම ස්ථීර නිගමනයකට ඇවිල්ලා නැහැ. ඔවුන් තාමත් මෙය පරීක්ෂණ මට්ටමේ තිබෙනවා කියන එක තමයි කියන්නේ. ඒ එක්කම අපිට තවත් එකක් තිබෙනවා මේ සම්බන්ධයෙන් කියන්න. දැන් සාමාන්‍යයෙන් නීතිඥ වෘත්තිය කියන එක ඕනෑම සේවාදායකයෙක් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන ඒ මූලික හරපද්ධතිය උඩ තමයි ඔක ගොඩනැගෙන්නේ. නීතිඥයින් පෙනී සිටින්නේ සැකකරුවන් හරි චූදිතයන් හරි එහෙමත් නැත්නම් වැරදිකරු යයි තීරණය කරලා අභියාචනයකට යටත්ව ඉන්න පුද්ගලයන් වෙනුවෙන් තමයි නීතිඥවරු පෙනී සිටින්නේ. ඒක වැරදිකාරයා කියලා තීරණය කරන්නේ මේ සමාජය නෙමෙයි. වැරදිකාරයා කියලා තීරණය කරන්නේ මේ පොලිසියත් නෙමෙයි. එය අධිකරණ ක්‍රියාවලියක් හරහා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීම කියන කාරණාව මත තමයි යම්කිසි පුද්ගලයෙක් වැරදිකරුවෙක් වෙනවා නම් වෙන්නේ. අනිත් කාරණාව තමයි සාමාන්‍යයෙන්
වැරදි මිනිස්සෙක්ව දැන් ඒ කියන්නේ වැරදි මිනිස්සෙක්ව වැරදිකාරයෙක් කරන එක වළක්වන්න තමයි ඒ නියෝජනය ඒ නීතිඥ නියෝජනය අත්‍යවශ්‍ය වෙන්නේ. කිසිම වැරද්දක් නොකරපු පුද්ගලයෙක්ව නීතිඥ නියෝජනයක් නොතිබුණොත් අධිකරණයේ ඉස්සරහා එම වැරද්දක් නොකරපු පුද්ගලයා වුණත් අධිකරණයේ ඉස්සරහා චෝදිතයෙක් නම් ඔහුට කිසිම හැකියාවක් නැහැ තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කර ගැනීම සඳහා. ඒ නිර්දෝෂීභාවය ඔප්පු කරගන්න තමයි නීතිඥයෙක්ගේ සහාය අවශ්‍ය වෙන්නේ. එතකොට වැරදි පුද්ගලයෙක් වැරදිකාරයෙක් වෙන එක වළක්වා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා නීතිඥ සහාය අවශ්‍යයි. ඒ හින්දා චෝදිතයෙක් වෙන ඕනම පුද්ගලයෙකුට නීතිඥ සහාය ලබා ගැනීම අයිතිවාසිකම තිබෙනවා. නීතිඥ වෘත්තිය ඇතුළේ තියෙන ආචාර ධර්ම ඒවා මේ කියන මේ මියගිය නීතිඥවරයා පිළිපැද්දාද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් නීතිඥවරයෙක් හැටියට ඔහු ඒ නීතිඥ වෘත්තිය ආචාර ධර්ම පිළිපදින්න ඔහු විතරක් නෙමෙයි සියලුම නීතිඥවරු බැඳිලා ඉන්නවා. ඉතින් ඔහු ඒ තියෙන ආචාර ධර්ම පිළිපැද්දාද නැද්ද කියන එක ඉදිරියේදී මේ සමාජය ඉස්සරහා නිරාවරණය වෙයි. අපිට කියන්න ඕනෙච්ච කාරණාව තමයි මෙම නීතිඥවරයා යම්කිසි අපරාධකාරයෙක් වෙනුවෙන් උසාවියේ පෙනී සිටියා නම් එය ඔහුගේ වෘත්තීය අයිතිවාසිකමක්. එය ව්‍යවස්ථාවෙන් අනුමත කරන ලද දෙයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අනුමත කරන ලද දෙයකට කොහෙවත් ඉන්න මහත්තුරු නිර්දෝෂී පුද්ගලයන් හැටියට මේ සමාජයේ ඉස්සරහා පෙනී සිටින මහත්තුරු මේ මියගේ නීතිඥවරයාට ගරහන එක ඒ සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කරන එකෙන් වැළකී සිටියා නම් තමයි හොඳ. මොකද ඒක නීත්‍යානුකූල අයිතිවාසිකමක්. ඒක නීතිඥවරයාගේ සහ අපරාධකරුවන්ගේ විත්තිකරුවන්ගේ චූදිතයන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකමක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අනිත් එක තමයි සාමාන්‍ය සමාජයේ මිනිස්සු හැටියට අපි රහස් පරීක්ෂකයෝ නොවී ඉන්න එක තමයි වඩාම හොඳ වැඩේ, වඩාම සුදුසු වැඩේ. මොකද පොලිසිය ඒ පරීක්ෂණවල සිද්ධ කරලා අවසානයේ පොලිසිය සොයාගන්නේ මොකක්ද මේකේ අලගිය මුලගිය වැලගිය තැන් ටික. ඒ හින්දා නීතිඥවරයාට චෝදනා කිරීම මියගේ මේ නීතිඥවරයාට චෝදනා කිරීම කිසිම සාධාරණත්වයක් නැහැ කියන එක තමයි අපේ අදහස. එහෙනම් තවත් එපිසෝඩ් එකකින් හම්බෙමු. ජය වේවා.